අදත් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්නම් ඕට්ස් වලින් බ්‍රෙක්ෆාස්ට් එකට රසම රස කෑමක් හදාගන්න. ඇත්තට මේක රයිස් එකක් වගේ හරිම රසයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඕගොල්ලෝ තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. මම ඉස්සෙල්ලාම ඕට්ස් කප් එකක් අරගෙන මේ විදිහට පෑන් එකකට දාගෙන ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මම මේ ඕට්ස් ටික පොඩ්ඩක් බෙදලා අරගන්නවා. මේකේ පාට වෙනස් වෙනකන් මෙන්න මේ ගානට ඕගොල්ලෝ මේක බෙදලා අරගන්න ඕනි. ඕට්ස් ටික බෙදගත්තට පස්සේ මම තෙල් මේස හැඳි දෙකක් විතර පෑන් එකකට එකතු කරලා ඒකට දාගන්නවා කපාගත්ත සුදු ලුණු ටිකකුයි කපාගත්ත රතු ලුණු ටිකකුයි. ඒ ටික මෙන්න මේ විදිහට මිනිත්තු 25ක් 30ක් විතර මම චුට්ටක් තෙලේ ෆ්‍රයි කරලා අරගන්නවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා කැරට් කප් කාලක් විතර. කැරට් ටිකත් එකතු කරලා මේ විදිහට තෙලේ පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න දෙනවා. ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නේ තක්කාලි ටිකක්. තක්කාලි ටික එකතු කරාට පස්සේ ලුණු කොළ ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. තව මම මේකට එකතු කරගන්නවා අමු මිරිස් කරල් දෙකක් විතර. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ සැර අනුව අමු මිරිස් එකතු කරගන්න. අමු මිරිස් ටික එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා අර කලින් බෙදලා අරන් තියාගත්ත ඕට්ස් ටික. ඕට්ස් ටික එකතු කරලා මිනිත්තු 2ක් 3ක් විතර මෙන්න මේ විදිහට අපේ අර මිශ්‍රණයත් එක්ක ඕට්ස් ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි. ඕට්ස් ටික මේ විදිහට මිශ්‍ර වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු ටිකක්, ඒ වගේම 3-5 කුඩු ටිකකුයි, මිරිස් කුඩු ටිකකුයි. තව මම මේකට එකතු කරගන්නවා කහ කුඩු ටිකකුත්. කහ කුඩුත් එකතු කරලා මෙන්න මේ විදිහට මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි. මේ ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕනි වතුර ටිකක්. මම මේකට වතුර කප් භාගයක් විතර එකතු කරගන්නවා. ඔගොල්ලෝ වතුර එකතු කරනකොට ඔගොල්ලෝ ගන්න ඕට්ස් ප්‍රමාණය අනුව වතුර එකතු කරලා අරගන්න. වතුර එකතු කරලා මිනිත්තු 3ක් 4ක් වගේ යනකොට මේ ඕට්ස් ටික හොඳට සොෆ්ට් එකට බත් එකක් වගේ හරියනවා. මෙන්න මේ විදිහට හරි ගියාට පස්සේ අපි මේක ලිපෙන් බාලා අරගන්න ඕනි. ලිපෙන් බාලා ගත්තට පස්සේ මේකට එකතු කරගන්නවා දෙහිස්ම ටිකක්. තව ඔයගොල්ලන්ට පුළුවන් තියෙනවා නම් මේකට කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරගන්න. කොත්තමල්ලි කොළ ටිකත් එකතු කරලා මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මේක මිශ්‍ර කරන්න. මිශ්‍ර කරාට පස්සේ අපිට පුළුවන් මේකේ රස බලන්න. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත ඕට්ස් එක. ඇත්තට මේක රයිස් එකක් වගේ හරිම රසයි. ඔයගොල්ලොත් මේක හදලා බලන්න. ඔයගොල්ලෝ ආස වෙයි. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයිත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.